කුහර ගෝලයක් තියෙනවා. කුහර අර්ධ ගෝලයක්. ඒ කියන්නේ ගෝලයෙන් භාගයයි. කුහර කිව්වොත් මේක හිස් නිකන් පාත්‍රයක් වගේ. එතකොට මේ උඩ කොටසේ වර්ගඵලය ගන්නෙ නැහැ. මුළු පෘෂ්ඨ වර්ගඵලය කිව්වොත් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය විතරයි ගන්න. ඒක තමයි අපි අහලා තියෙන්නේ. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ මුළු ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 4πr වර්ගයේනේ. එහෙනම් ඒකෙන් භාගය ඒක දෙකෙන් බෙදන්න ඕනි. අර්ධ ගෝලයක ගෝලයකින් භාගයක වක්‍ර පෘෂ්ඨයේ අරය හොයන්න. එහෙනම් 4πr වර්ගයේ බෙදන්න ඕනි දෙකෙන්. දෙකට දෙකේ 1යි 4ට දෙකේ 2යි කියලා කැපෙනවා. ඒතර 2πr වර්ගය. ඒතර 2 ගුණ කිරීම 5 ගුණ කිරීම r වර්ගය කියන්නේ r ගුණ කිරීම r. අපිට දීලා තියෙනවා අරය 7යි කියලා. එහෙනම් 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි ඕනෑම තැනකදී. අරය r කියන්නේ 7යි කියලා දාන්නේ මෙතනත් 7යි මෙතනත් 7යි. දැන් 4 7 1යි 4 7 1යි කියලා කැපෙනවා. දැන් ගුණ කරන්න ඕනි. දෙවරක් 22 කීයද? 44යි 44 7න් ගුණ කරන්න තමයි තියෙන්නේ. එතකොට උත්තරේ එනවා 308යි කියලා. 308යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. කුහර ගෝලයේ කුහර අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අපිට හොයන්න කියලා තියෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය විතරයි. මේ විදිහට හොයන්න පුළුවන්.